මීළඟට ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහත්මයා. දැන් ආණ්ඩුව ගෙන ප්‍රධාන සංවර්ධනය වෙමින් පවතිනවා කියලා. ඇත්තටම සංවර්ධනය වෙනවා නම් ඒක ජන ජීවිතයත් එක්ක සම්බන්ධ වෙන්න ඕන. නමුත් මේ ආණ්ඩුවේ සංවර්ධනය ජන ජීවිතයත් එක්ක කිසිසේත් සම්බන්ධ වෙන්නේ නැති කොන්ක්‍රීට් වනාන්තරයක් ගොඩනගලා තිබෙනවා. දැන් අපි දන්නවා මේ කොළඹ වටරවුම් පාර කොටස් තුනකට තියෙනවා. එකක් කොට්ටාව කඩුවෙල, කඩුවෙල කඩවත, කඩවත කෙරවල පිටිය. මේක අවුරුද්දෙන් අවුරුද්දට තමයි මේ කොටස් තුන දුන්නේ. කොට්ටාව කඩුවෙල කෑල්ල කිලෝමීටර් 11යි. වියදම කෝටි 2995යි. ඉස්සලම දීපු කෑල්ල. කිලෝමීටරයකට කෝටි 272යි. කඩුවෙල කඩවත කෑල්ල කිලෝමීටර් 8.9යි. වියදම කෝටි 4931යි. කිලෝමීටරයක වියදම කෝටි 554යි. කඩවත කෙරවල පිටිය කෑල්ල දිග කිලෝමීටර් 9.3යි. දීලා තියෙන කෝටි 6670ට. කිලෝමීටරයක වියදම කෝටි 817යි. ඔගොල්ලන්ගෙන් අපි අහන්නේ මේ රටේ කවර හෝ පාරක් හදන්න ඕනද කිලෝමීටරයක් කෝටි 817ක් වැය කරලා. කෝටි 817. මොකද මේක රත්තරන් ගේන්නද? මේ සාමාන්‍ය බහඬ ප්‍රවාහන්ට මිනිස්සුන්ට යන්න. ආරම්භයේදී කෝටි 272යි. කොට්ටාව කඩුවෙල කෙරවල පිටියට යන කෝටි 717යි. දැන් මේ සංවර්ධනය කියලා කියන්නේ මේ ණය පිට ණය අරගෙන මහා පරිමාණ ලෙස මහ ජනගහනය පොල් හොරා කරන මේ කණ්ඩායම. මේ මෑතකදී අලුතෙන් පාරක් විවෘත කරා ඉන්දියාවේ මුම්බායි ඉඳන් නාසික් වලට අධිවේගී මාර්ගයක් මන්තිරු 6යි. 2007 2014 කාලේ තමයි හැදුවේ. මේ 2014 විවෘත කරේ. මුම්බායි ඉඳන් නාසික් දක්වා කිලෝමීටර් 150යි. මන්තිරු 6යි. වියදම කෝටි 9400යි. අපි 2003 2011 කාලේ. ඒ කියන්නේ මීට අවුරුදු 3කට කලින් දකුණු අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 130යි. අරක 150යි. ඒක මන්තිරු 6යි. මේක මන්තිරු 4යි. අරක කෝටි 9400යි. අපේ එක කෝටි 9600යි. මොකද මේකට පාර දිගත් වැඩි, මන්තිරු ගානත් වැඩි. විවෘත කර හදලා තියෙන්නේ 2014. අපි හැදුවේ 2011. මේ ඔක්කොම බලපුවම මේ මොකද්ද කරමින් තිබෙන්නේ? මේ සංවර්ධනයක් නෙවෙයි. විශාල ලෙස ණය උගුලක අපේ රට හිර කරලා කිසිදු ප්‍රතිඵලයක් නැති ව්‍යාපෘති වලට මුදල් වැය කරලා කෝටි ප්‍රකෝටි ගණන් හම්බ කර පාලක හදලා තිබෙනවා. එක ඔය ජනාධිපතිවරු සමීපතම කල්ලිය කෙනෙක් මේ මෑතකදී පාර්ලිමේන්තුවේ කිව්වා එයා ලංකා බැංකුවෙන් ණයක් ගත්තලු හෙලිකොප්ටරයක් ගන්න. මොකද මේ බැංකුවෙන් ණය ගන්නවා හෙලිකොප්ටර ගන්න. මේ කල්ලිය. නිසා මේ සංවර්ධනය නෙවෙයි. මේ රටේ මහජනයා උපන් දරු પરම්පරාව උකස් තියෙන මහා ණය උගුලක හිර කරලා ඒ ඇති කරන ලද මහා කොන්ක්‍රීට් වනාන්තරය මේ රටේ ජන ජීවිතයත් එක්ක කිසිසේත්ම සම්බන්ධ වෙන්නේ නැහැ. නිසා මේ ගමන නතර කළ යුතුමයි. මේක සංවර්ධනය නෙවෙයි. මේක ඉතා කුඩා කල්ලියක් අතර මහා ධනෙ එක්රැස් කරන ගමන. නතර කරන්න ඕනේ නැද්ද මේ? ඒ වගේම ජනාධිපතිවරයා ඊළඟ ජනාධිපතිවරයා කියනවා දැන් පොඩි මතයක් ගොඩනගමින් යනවා මේ දිනුවත් යන්නේ නැහැ. දැන් සාමාන්‍යයෙන් කියන්නද මේ වැඩක් නැහැ මේගොල්ලෝ දිනුවත් යන්නේ. සමහර අය කියන මේ බාප්පා ආරක්ෂලේකම් යන්නේ නැහැ. එහෙම කොහොමද යන්නේ? ඒ මොකද නොගින් ඉන්නේ. බාප්පා තමයි ඉස්සරළම යන්නේ. මොකද මේ රටේ ජනතාවට මැතිවරණයක තමන්ගේ පාලකෙක් තෝරාගෙන මේ අයිතියක් තිබෙනවා. දැන් මතයක් ගොඩනගමින් තිබෙනවා දිනුවත් යන්නේ නැහැ කියලා. ඒ වගේම තව මතයක් ගොඩනගමින් තිබෙනවා මේ රට අස්ථාවර වෙනවා. ඒ අස්ථාවර කරේ කවුද? තව ජනාධිපති ඡන්දයට අවුරුදු දෙකක් තිබුණා. විධායක බලය සහිත. පාර්ලිමේන්තු තුනෙන් දෙකක්. උතුරු හැර ඉතුරු පළාත් සභා සියල්ල බලය තිබුණා. ප්‍රාදේශ සභා බලය තිබුණා. මේ ඔක්කොම තියන් තව අවුරුදු දෙකක් ඉඳ තිබ්බනේ. එසේ තිබේ ඡන්දයක් ගෙනාවේ. මේ රාජපක්ෂගේ පාලනයේ දෙවනි බලයුගය ආරම්භ කරන්න. පළවෙනි බලයුගයේ විශේෂම 2010න් පස්සේ අතිශය විනාශකාරී නම් දෙවන බලයුගය අතිශය භයංකාරයි. ඒ නිසා මේ රටේ ජනතාව රාජපක්ෂ පාලනයට යලි බලයුගයකට දොරටු විවෘත කළ යුතු නැහැ. නිසා මේ ජනවාරි මාසයට අනිවාර්යයෙන්ම දෙවනි බලයුගයේ දොරටුව වැසිය යුතුමයි මේ රටේ ජනතාව.